තෙරුවන් සරණයි. ගිරිබාව සීල ස්වාරණ පුණ්‍ය භූමියේ සවස් කාලයේ සිදු කරනු ලබන ගිලම්පස පූජාවන් එවැගේ මේ පින්කම් සඳහා සදහැබර දායකත්වයන් බාර ගනිමින් සංචාරක මාර්ග උපදේශක ජීවී රංජිත් සිල්වා මහත්මයා විසින් සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. පින්වත් මහත්මයාගේ පියාවන මාතලේ මල්වත්ත පාර පදිංචිව සිට 2003 පස්වන මාස 30 වන දින අභාව ප්‍රාප්ත වන්නට යෙදුන ජීවී විල්ප්‍රඩ් සිල්වා පියාණන්ට පින් අනුමෝදන් කිරීම සහ සුජීවත්ව සිටින IG ගුණවති මෑණියන්ට හා පවුලේ සහෝදර සහෝදරියන්ට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමත් මවගේ හා පියාගේ පවුල්වල මියගිය සියලුම ඥාතීන්ට පින්පෙත් අනුමෝදන් කිරීමත් 2025 වෙනි දින උතුරු මාතලේ පදිංචිව සිට මියගිය රොෂාන් ප්‍රගීත් සිල්වා මල්ලීට පින් අනුමෝදන් කිරීමත් කියන මේ කාරණාවන් පෙරදරි කරගෙනත් කෑගල්ල කළුගල්ලේ පදිංචිව සිට 2012 9/28 වන දින අභාව ප්‍රාප්ත වන්නට යෙදුන PH උභයවර්ධන මාමණ්ඩියට පින්පෙත් අනුමෝදන් කිරීමටත් සුජීවත්ව සිටින ජය උභයවර්ධන නැගණියටද ඒ වගේම පවුලේ සහෝදර සහෝදරියන් ආදී සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනාවන් සිදු කිරීමත් උදුගොඩ විසූ WV කරුණාරත්න මීට වසර 5කට පෙර මිය පරලොව ගියා. ඒ වගේම D23 තෝලංග මුව පදිංචි වී සිටි GAW කරුණාවති උපාසිකා මාතාව වසර 1මාරකට ඉහතදී මිය පරලොව යන්ට යෙදුණා. ඒ හැම දිනාගෙම භව ගමන සසර ගමන සුවපත් භාවයට පත් කර දීම මරබුණු කරගෙනයි මේ සවස් කාලයේ සිදු කරනු ලබන ගිලම්පස 19 පින්කම් සිදු කරලා ඒ හැමෝගෙම භව ගමන සසර ගමන සුවපත් භාවයට පත් කරන්න බලාපොරොත්තු වන්නේ. පුඤ්ඤානි පරලෝකස්මින් පතිට්ඨා හොන්ති පානිනම්. පින්වත්නි, කෙනෙක් මිය ගියාට පස්සේ ඒ අයගේ භව ගමන සසර ගමන සුවපත් භාවයට පත් කරලා දෙන්න අපට අතින් අතකට කියලා යමක් දෙන්න පුළුවන් කමක් නැහැ. යමක් ලබා දෙනවා නම් පිනක් කරලා පිනක් අනුමෝදන් කිරීමම පමණයි ඒ අයගේ සසර ගමන සුවපත් භාවයට පත් කරන්න පුළුවන්කම තියෙන්නේ. එදා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සංඝයා එකට එකතු කළා. සංඝයා එකතු කළ බුදුරජාණන් වහන්සේ වදාලා, පින්වත් මහණෙනි, මේ දඹදිව සිසාරා තිබෙන මහා ප්‍රතාපවත් වෘක්ෂ දිහා ඔබ බලන්න. යමෙක් කපලා එක තැනකට ගොඩ ගහලා අතේ ඇඟිල්ලේ තියෙන පුරුකක් වගේ පුංචි කැබිලි වලට කපලා ගොඩ ගහලා පින්වත්නි එක කැබැල්ලෙන් පැත්තෙන් පැත්තකට අයින් කරගෙන යනවා. මේ ඔබේ මේ ජීවිතේ තාත්තා, මේ ඊට එහා පැත්ත ආත්ම භාවයේ තාත්තා, මේ ඊටත් එහා පැත්ත ආත්ම භාවයේ තාත්තා කියලා පියවරු ගාන එක කැබැල්ලෙන් පැත්තෙන් පැත්තකට අයින් කරගෙන ගියාත් අපිට සංසාරයේ මුණ ගැහුණු පියවරු ගාන කොච්චරද කියන්න පුළුවන් කමක් නැහැ. සසරේ අපිට මුණ ගැහුණු මව්වරු ගාන, ස්වාමිවරු ස්වාමි දියණිවරු ගාන කොච්චරද කියන්න පුළුවන් කමක් නැහැ. ඒ තරම් දීර්ඝ සංසාර ගමනක්
මේ සසර ගමන අපි ගමන් කරන්නේ. අද එහෙනම් ඒ ඊයත නම් සඳහන් කළ මිය පරලොව ගිය සියලු දෙනා මනුලොව ඉන්නවද? දෙව්ලොව ඉන්නවද? නරක තිරිසන් ප්‍රේත අසුර කියන දුක්ඛිත ලෝකවලට වැටිලා පිංගන්න බලාපොරොත්තු මත ඉන්නවද කියලා අපි කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ. අද කොයි ලෝකෙක හිටියත් පිංගන්න තැනක ඉන්නවා නම් මේ දෙන්නා වූ පින අනුමෝදන් වෙලා ඒ අයගේ භව ගමන සසර ගමන ගොඩාක් සුවපත් භාවයට පත් කරගන්න පුළුවන්කම තියෙනවා. පින්වත්නි, මේ ශාසනයේ දෑගසව්වන් වහන්සේලාගෙන් එක් නමක් සාරිපුත්‍රයාණන් වහන්සේ කියලා කියන්නේ. උන්වහන්සේ දා පිඩුසිඟා වඩින මාවතේ උන්වහන්සේට පුතේ කියන වචනෙන් ආමන්ත්‍රණය කළා. උන්වහන්සේ ආපස්සට හැරිලා බැලුවා, කවුරුවත් පේන්නේ නැහැ. උන්වහන්සේ ආයෙත් ඉදිරියටම වැඩම කළා. ආයෙත් පුතේ කියන වචනෙන් ආමන්ත්‍රණය කළා. උන්වහන්සේ ආපස්සට හැරිලා බැලුවා, කවුරුවත් පේන්නේ නැහැ. උන්වහන්සේ 이르දිමේ බලයෙන් බලද්දි මහා ප්‍රේතියක් සාරිපුත්‍රයාණන් වහන්සේම සුවයි මට කතා කළේ. ඇයි මට පුතේ කියන වචනෙන් ආමන්ත්‍රණය කළේ? ස්වාමීනි, ඔබ වහන්සේට පෙර ආත්ම භාවයන් පිළිබඳව බලන්න පුළුවන්. ඔබ වහන්සේ බලන්න මීට ආත්ම භාව කීපයකට එහා පැත්තේදී ඔබ වහන්සේගේ අම්මා වෙලා හිටියා කීවා. උන්වහන්සේ ආත්ම භාව කීපයක් ආපස්සට හැරිලා බැලුවා. බලද්දී අර ප්‍රේතියගේ කුසේ සාරිපුත්‍රයාණන් වහන්සේ ඉපදිලා. අද අම්මා ගොඩාක් දුක්ඛිත ආත්ම භාවයක ඉපදිලා පින් ගන්න බලාපොරොත්තුෙන් හඬා වැළපෙනවා. සාරිපුත්‍රයාණන් වහන්සේට දෙන්න දෙයක් නැහැ. තමන්ගේ පාත්‍රය අතට අරගෙන පිඩුසිඟා වැඩම කරලා පාත්‍රයට ලැබිච්ච දාන ටික තවත් ස්වාමින් වහන්සේලා කීප නමට පුජ කරලා ඒ පින මවුට අනුමෝදන් කළා. අම්මා ඒ පින අනුමෝදන් වෙලා ඒ දුක්ඛිත ආත්ම භාවයෙන් අත මිදලා ස්වපත් ආත්ම භාවයකට පත් වෙන්නට අවශ්‍ය කරන පුණ්‍ය විපාකයන් පින්වත්නි එදා අනුමෝදන් කළා. පින්වත්නි පින් අනුමෝදන් කරා. දුගතිය හිටපු අම්මා එතනින් අත මිදලා ස්වපත් ලෝකයන් කරා ගමන් කරන්න ඒ පින ගොඩාක් උපකාරයක් බවට පත් වුණා. එහෙනම් පින්වත්නි අපේම ඥාතිවරු අද කොයි ලෝකෙක හිටියත් පින් ගන්න බලාපොරොත්තු තැනක හිටියොත් අද අපි මේ දෙන්නා වූ පින් අනුමෝදන් වෙලා එයාගේ සසර ගමන ගොඩාක් සුවපත් කරගන්න පුළුවන්කම තියෙනවා. එදා බිම්බිසාර මහා රජුරෝ කෝටි ගාණක් ධනෙ විය පැහැදම් කරලා වේළුවනාරාම පූජාවන් ඉදි කරලා බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට පුජ කළා. මේ බුදුවරු ජීවමානව වැඩ ඉද්දී පින්වත්නි බොහෝම සතුටින් පින්කම කරලා රාත්‍රියේ නිදා ගන්න ගියේ. රජුරවන්ට එළිය වැටෙනකන් නිින්දක් නැහැ. ඒ අය දිහා බලන්න පුළුවන් කමක් නැහැ. අඬනවා, දොඩනවා, විලාප දෙනවා, දුක් මුසු ස්වභාවයෙන් හඬා වැළපුණේ. උදේ පාන්දරම බුදුරජාණන් වහන්සේ බැහැදකලා බුදුරජාණන් වහන්සේට සිහිපත් කළා. බුදුරජාණන් වහන්සේ වදාලා, රජතුමනි මේ වෙන කවුරුවත් නොවේ. ඔබතුමාගේම ඥාතිවරු නැවත වතාවක් පිනක් කරලා පිනක් අනුමෝදන් කරන්න කීවා. එදා බුදුපාමොක් මහා සංඝයා රාජමාලිගාවට වැඩම කළා. බුදුරජාණන් වහන්සේ පින්කමේ සෑම මොහොතක් වාරයක් පාසාම පිනේ විපාක ලැබෙන ආකාරය පෙන්눔 කළා. සංඝයාට පැන් ටික පූජ කරද්දී වතුර පොදක් නොතිබුණු අයට දිවි ලෝකවල පැන් පොකුණු පහළ වුණා. දාන ටික පූජ කරද්දී බත් ඇටයක් නොතිබුණු අයට දිවි ලෝකවල කාද්‍ය බෝධ්‍ය ලැබුණා. ශරීරයේ නූල් පටක් නොතිබුණු අයට වස්ත්‍ර පූජාවන් සිදු කරද්දී දිව්‍ය ලෝකවල සලපිලි ලැබුණා. පින කළා, පින අනුමෝදන් කළා. දුගතියේ හිටපු හැමදෙනාම එතනින් අත මිදලා ස්වපත් ලෝකයන් කරා ගමන් කරන්න ඒ පින ගොඩාක් උපකාරයක් බවට පත් වුණා. තිට්ඨම්ති නිබ්බුතේ චාපි සමේ චිත්තේ සමේ පලං. සමාන සිතුවිල්ලක් ඔබ හැමෝගෙම හදවත් තුළ දරාගෙන මේ පින්කම සිද්ධ කරද්දී ඒ අය සිහිපත් කරලා ඒ පුණ්‍ය විපාකයන් අනුමෝදන් කරද්දී ඒ හැමෝගෙම භව ගමන සුවපත් භාවයට පත් කරලා දෙන්න පුළුවන්කම තියෙනවා. පින්වත් ඒ සංචාරක මාර්ග උපදේශක ජී.වී. රංජිත් සිල්වා මහත්මයා ඇතුළු පවුලේ හැමෝම කල්පනා කළා මියගිය පියාණන් ප්‍රධාන ඒ ස්වාමියාගේ ස්වාමි දියණියගේ පාර්ශ්වයේ මියගියා වූ සියලුම ඥාති වර්ගයා සිහිපත් කරගෙන
ඒ හැමෝගෙම සසර ගමන සුවපත් කරන්න විශේෂයෙන්ම පින්වත් විල්බ්‍රඩ් සිල්වා පියාණන් ඇතුළු ඉහත නම් සඳහන් කළා වූ සියලුම දෙනාගේ භව ගමන සසර ගමන අපි සුවපත් භාවයට පත් කරනවා ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් ප්‍රඥාවෙන් යම් යම් අඩලුහුඩුකම් තියෙනවා නම් ඒ සියල්ලක්ම මගහරවාගෙන සුවසේම ගමන් කරන්නට මේ අනුමෝදන් කරන පින ඒ හැම දිනාටම අනුමෝදන් වේවා කියන සිතුවිල්ලෙන් යුක්තව ඒ හැමෝගෙම චිත්ත රූප සිතේ මවාගෙන මේ ගාථාවන් කියමින් පුණ්‍යානුමෝදනාවන් සිදු කරගන්න. ඉදම්නේ ඥාතිනං ඕතෝ සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්නේ ඥාතිනං ඕතෝ සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං ඕතෝ සුඛිතා හොන්තු ඥාතයෝ යතවාරී වහපුරා පරිපූරෙන්ති සාගරං ඒවමේව ඉතෝ දින්නං පේතානං උපකප්පති උඩ භාජනයේ ජලයෙන් යට භාජනයේ පිරී ඉතිරියගේ යම්සේද ඔබ සිද්ධ කරගත්තා වූ සකල විද පුඤ්ඤානිසංස ධර්මයන් සියල්ලක්ම ඒ හැම දිනාගෙම සසර ගමන සුවපත් භාවයට පත් කළා. ඒ සියලු පින් ඒ භවගාමී ජීවිතවල ඉන්න හැම දිනාටම අනුමෝදන් වේවා. දුගතියක ඉපදක කරදරයක ඉන්නම නම් එයින් අත මිදේවා. සුවපත් ආත්ම භාවවල ඉන්නවා නම් ඒ සැප තව තවත් වඩා වර්ධනය කරගනිත්වා. විශේෂයෙන්ම මේ පින්කමෙන් බලාපොරොත්තු වෙනවා ඒ පින්වත් දරුවන්ගේ ආදරණීය මව් පින්වත් ඒ මාතාවටත් ඒ වගේම ගුණවතිය මව් ඇතුළු ඒ සුජීවත්ව සිටින ඒ හැම දිනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ ප්‍රාර්ථනාවන් සිදු කරගන්න මේ ශරීර කුඩු වනාහි රෝග නින්දම් පබංගුරන් රෝගයන්ට නිධානයක් වෙච්ච රෝගයන්ට ආකාරයක් වෙච්ච රෝගයන්ට මූල බීජ වුණා වූ ශරීර කුඩුවක් අපි හැම කෙනෙක්ම දරාගෙන ඉන්නේ. සමහර වෙලාවට කැමැති වුණත් අකමැති වුණත් විවිධාකාර ලෙඩ රෝගවලට විවිධාකාර උපද්දරවයන් වලට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. නමුත් ඔබ හැමෝගෙම ජීවිතේ කල්පනා කරන්න කුෂ්ඨයක්, ගඩුවක්, අපස්මාරයක්, මීමැස්මොර, දද, වන, පිළිකා කියන මේ කිසිදු භයානක ලෙඩක් දුකක් රෝග පීඩාවක් අන්තරාවන් වලටපත් නොවුනේ සසරේ ඔබ නිරෝගීකම ලබන්න අවශ්‍ය කරන ඒ වැඩපිළිවෙල ආශිර්වාදයන් ලබා ගන්න පුළුවන් පින්කම් සිද්ධ කරගෙන තියෙනවා. ඒ නිසා අපි නැවතත් මව් ඇතුළු හැම දිනාටම ආශිර්වාද කරනවා මේ ශාසනයේ නිරෝගීව වැඩ සිටිය එකම මහා රහතන් වහන්සේ වෙන කවුරුවත් නොවේ. උතුම් බක්කුල මහා රහතන් වහන්සේ උන්වහන්සේට මෙන් ඉසේ රදයක් ඇගේ පතේ වේදනාවක් කිව්සුමක් කියන පුංචිම වේදනා මාත්‍රයක් දැනීම මාත්‍රයක් නොහඳුනාගෙන නොදනීගෙන ස්වසේම ගමන් කරන්න මේ කරන ලද උදාාරතර පුණ්‍ය මහිමේ ආශිර්වාදයක් වේවා. සක් දෙවිඳු සතරවරම් දෙවියන් ශාසන භාරධාරී ශ්‍රී විශ්ව දිව්‍ය රාජෝත්තමයානම් ප්‍රධාන සියලු දෙවියෝ සාදු නාදදී මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවිසුරු වඩා වර්ධනය කරගනිත්වා. දෙවියන්ගේ ආශිර්වාදයේ රැකවරණය නිරන්තරයෙන් ඔබ හැම දිනාටම සැලසේවා. ඒ වගේම මේ පින්කම් සඳහා දායකත්වය ලබා දෙන සංචාරක මාර්ග උපදේශක ජීවී රංජිද්ද සිල්වා මහත්මයා ඇතුළු ඒ පවුලේ හැම දිනාටමත් නිරෝගීව සුවසේම ගමන් කරන්න මේ සියලු පින් උපකාරයක් වේවා. මේ ගෝර දුක්ඛිත සසරගත ජීවිතයෙන් ඈතරව ලබන අමා මහ නිවනම සාක්ෂාත් කරන්නට මේ කළ ගිලන් උපස්ථාන ගිලන් පසදාන මේ පින්කම ආශිර්වාදයක්ම වේවා කියලා කවුරු සාදු කියලා ප්‍රාර්ථනා කරගෙන වන්දනා කරගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වජ්ජාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩහන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිඤාතේ සමිජ්ජතු. සෑම දිනාටම තෙරුවන් සරණයි.